පුතේ දැන් හරි නේද? මයි පුතා බය වෙන්න එපා හාද? මේ දැන් හරි. නේ පුතේ අනේ මේ පාට විතරක් කඩේට ගිහින් එනවද? අනේ මේ මෙච්චර මේ මගුලක් වෙලා තියෙනවා තවත් කඩේ යන්නද කියන්නේ? පිස්සුද ආඩ? මතක නැද්ද මේ උණ දේවල් ටික? පුතේ අහන්නකෝ දැන් මගේ පුතාට නූලකුත් ජීවම් කරලා දාලානේ තියෙන්නේ. ආයෙ බය වෙන්න දෙයක් නැහැ. ආයෙ මොකෙක්වත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ පාරට විතරක් කඩේට ගිහින් එන්න මගේ පුතේ. හරි මම මේ පාරට විතරක් කඩේට යන්නම්. හැබැයි ඊගව පාරේ ඉඳලා මම සුදු අම්මත් මාත් එක්ක කඩේට යන්නේ නැහැ. මට බයයි. හා අම්මේ මං එහෙනම් කඩේට ගිහින් එන්නම්. ඉක්මනට එන්න. අනංගි කොහෙද යන්නේ මේ? කොහෙද යන්නේ? මොකද්ද? කොහෙද යන්නේ? කොහෙද නෝ පොඩ්ඩක්. අනේ දෙන්න මගේ බෑග් එක. මොනවද ඉල්ලන්නේ? සද්දේද ඔයාගේ? මට ක්ලාස් යන පාරක් කරන්න උනා ක්ලාස්ද ඔයා වන්න අතර බයික් එකක් තියෙනවා අනේ ගිහින් අනේ එහෙම කරන්න එපා දෙන්න. මේ ඇයි මේ අපි ඉදි ක්ලාස් යන්නේ? ඕක අලබලනවා ඉන්නේ. අනේ දෙන්නකෝ. අම්මඩු ලිප්ස්ටික් එකක් තියෙනවා. ඉන්දරාගේ බෑග් එක කොහෙද යන්නේ මේ ක්ලාස් සීන් දාන්නම් ඔයාව. ඇයි මල්ලි ඔයා මොකද්ද සීන් එක? ඔයා මේ කෙල්ල මේරගෙන ලෝකා වෙන්නද යන්නේ? අනේ එහෙම එකක් නෑ. ඒක ඔයාලා දිගටම කන්ටිනියු කරගෙන යන්න. මගෙන් නෑ කිසි බාධාවක්. මං අහිංසක කොල්ලෙක් අයියේ. ගෙරින් දෙපා මම බලන්නද? බලන් යන්න. හරි යන්න. ඔය නෝලේ ගලවපන්. ඕක ගලවපන්. ඕක දැම්ම ගලවපන්. ඉක්මනට. මොකද්ද ගලවන්න කියන්නේ? චතුමිනි අක්කා ගාවට මම යන්නවනේ. මේක පස්සේ කරගන්නවා. හයි. මොකෙද්ද මේ? කැලමට කතා කරන්න දන්නේ නැද්ද බල්ලෝ?
මේ මොකෙද්ද මේ? මේ මොකෙද්ද බං මේ? කෝ බං ඌ? උඹ ගෑනුන්ට අත තියන්නේ අනේ මල්ලි ඔයාට වීරයෙක් වෙන්න ඕන මට කලින් කියන්න තිබ්බනේ. මල්ලි නෑ නංගි. අනේ අයියේ ගොඩක් ස්තුතියි මම බේරගත්තට. අයියා අයියා නෙමෙයි මම අක්කා. චතුමිනි අක්කා මං හැමදාමත් ඔයා ගාවෙන්ම ඉන්නවා. මොකක්? පොලියට ගත්තාම නම් කියන්නේ මාසෙන් දෙන්න මාස 6ෙන් දෙන්න. ඒ උනට අපි එන්න ඕනේ ගෙවල් වලට මුන්ගේ පොලි එකතු කරන්න. ගෙනත් දෙන්න දන්නේ නැහැ. අම්ම මං ගියදුට කොහෙන් දෙනවකෝ පොලිසල්ලි ටික. දැන් මාස 6කටත් කිට්ටුයිනේ. ඔහොමද කරන්නේ පොලිසල්ලි ගන්නකොට කියන්නේ මාසෙන් දෙනවා කියලා. කොහෙද දෙන්නේ පොලිසල්ලි? අනේ මහත්තයෝ තව මාස දෙකක් කල් දෙන්න. මාස දෙකක්? දෙකකින් දෙන්න. මාස දෙකක්? හොඳ මාස දෙක දැන් මාස 6කට විතර කල් පොලිසල්ලිත් අරගෙන. තාම නෑ. මං හැමදාමත් ඔයා ගාවෙන්ම ඉන්නවා. බලට මෙහෙම කියලා හරියන්නේ නැහැ. පොඩ ඉඳපන්කෝ. බලට මෙහෙම කියලා හරියන්නේ නැහැ. චතුමිනි අක්කේ